I will like to request the next participant, Miss uh, Mayangani. Mayangi. Yeah. Mayangani, yeah. Yes. Mayangani join in. සුබ දවසක් සියලු දෙනාටම මම ශ්‍රී ලංකාවේ උමයන්ගනී සෙනවිරත්න මම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජීවත් වෙන්නේ මම මුලින්ම සියලු දෙනාව ආදරෙන් පිළිගන්නවා ඒ වගේම මගේ පොඩි කතාවත් ඔය සියලු දෙනාටම අහන්න කියලා මම කියනවා මම ඉස්සෙල්ලාම ව්‍යාපාරයක් කරන්න අදහසක් තිබුණේ නැහැ මම මේ රැකියාවක් කරපු කාන්තාවක් ඊට පස්සේ මගේ පුතා ආබාධිත තත්ත්වයෙන් ඉපදුනේ ඒ නිසා මම රැකියාවෙන් සමුගත්තා ඊට පස්සේ මම ගෙදරට වෙලා තමයි හිටියේ ගෙදරට වෙලා ඉන්නකොට සමිති ආබාධිත සමිතිය හරහා මට මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා නිලධාරීතුමියන්ගේ මගින් කරන මේ ව්‍යාපෘති තිබුණා එක බතික් පාඨමාලා බෑග් පාඨමාලා වගේ ඒවා හදාරන්න අවස්ථාව ලැබුණා ඒවා හදාරනකොට මට එතන ඉන්න පිරිස හඳුනා ගන්න ලැබුණා. ඒ කියන්නේ එක එක පිරිස් හිටියා මේ යාළුවෝ හම්බුණා, එක එක ආයතනවල කට්ටිය හම්බුණා. ඊට පස්සේ ඒ කට්ටියත් එක්ක මම බතික් ව්‍යාපාරයයි බෑග් ව්‍යාපාරය කරගෙන ගියා. ඊට පස්සේ කොවිඩ් කාලේ පස්සේ මට මේ අපේ බෑග් වල බඩු එහෙම නුවරඑළිය දිස්ත්‍රික්කේ ගන්න අඩුයි. අපි මේ නුවරට එහෙම යන්න ඕනේ. ඒව ගන්න බැරි වෙච්ච හින්දා මට මගේ බෑග් ව්‍යාපාරයේ බතික් ව්‍යාපාරේ කඩා වැටුණා. ඊට පස්සේ මම කරේ අර කෙටි කෑම කේටරින් වැඩ කරේ. ඊට පස්සේ අපිට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒවකට හිටිය දිස්ත්‍රික් ලේකම්තුමිය රසිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අපිට හම්බ වුණා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට තියෙන කඩ කාමරයක්. ඒ කඩ කාමරේ අපි පොඩි පිරිසක් එකතු වෙලා කාන්තාවෝ මේ පොඩි කඩයක් කරා ඒ කඩේ චුට්ටක් දියුණුවේගෙන යනකොට එතන කඩ 4ක් විතර තිබුණා ඒ කඩ ගොඩක් ඒවා හරියට ව්‍යාපාරේ කෙරෙන්නේ නැතුව වහලා තිබුණේ ඊට පස්සේ අපිට ඒ කඩ 4ම හම්බුණා අපි ඒ කඩ 4ම අරගෙන කරා එතකොට ඒ කඩේ අපි ඒ කියන්නේ නුවරඑළිය අවට ඉන්න එක කාන්තා සමිතිවල ඉන්න කාන්තාවෝ තමයි එතන හිටියේ. ඒතර ඒ කාන්තාවෝ එක ප්‍රශ්න තියෙන කාන්තාවෝ හිටියා. හස්බන්ඩ් නැති වෙච්ච අය හිටියා. ඩිවෝස් වෙච්ච අය හිටියා. ආබාධිත ළමයි ඉන්න කට්ටිය හිටියා. ඒ වගේ ආර්ථික ප්‍රශ්න වල තියෙන කාන්තාවෝ තමයි එතන හිටියේ. ඒ වගේම එතන සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතියෙම කට්ටිය තමයි එකට වැඩ කරන්නේ. කියන්නේ මුලින් කට්ටිය අඩු වුණත් පස්සේ කාන්තාවෝ 30 දෙනෙක් එකතු වෙලා තමයි අපි මේ ලේඩි චෙෆ් කියන වෙළඳසැල පවත්වාගෙන යන්නේ. ඒතර මේ ලේඩි චෙෆ් කියන වෙළඳසැලේ USA ආයතනයෙන් රස මහත්මියගේ ප්‍රධානත්වයෙන් අපේ අපිට නවීකරණය කරලා දුන්නා. කියන්නේ අපිට කිචන් එකක් තිබ්බේ නෑ. කිචන් හදලා අවශ්‍ය විදුලි උපකරණ දීලා ඒක නවීකරණය කරලා දුන්නා. දැනට කාන්තාවෝ 30 දෙනෙක් එතන වැඩ කරනවා. ඒ කාන්තාවෝ ඇත්තටම සතුටින් වැඩ කරනවා. ගෙදර මොන ප්‍රශ්න තිබුණත් කට්ටියක් විදිහට අපි හැමෝම සමගියෙන් වැඩ කරනවා. ඒ වගේම මම හිතනවා ඒ ලේඩි චෙෆ් කියන ආයතනයේ අපි කෑම බීම විතරක් නෙමෙයි ඒ කියන්නේ ඕනම කෙනෙක් ආවහම අපේ කාන්තාවෝ අතින් නිර්මාණය වෙන විසිතුරු බඩු උපකරණ ඇඳුම් ඒ හැම දෙයක්ම ඒකේ විකිණීමට තියෙනවා. ඒ වගේම කෑම බීම බත් වර්ග ඒ වගේ හැම කෑම වර්ගයක්ම බීම වර්ග ජූස් වර්ග ගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ඇණවුමක් ආවත් අපි කට්ටිය එකතු වෙලා බාරගෙන ඒක ලස්සනට කරනවා. මං හිතන්නේ මේ අපේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ත් අපිට උදව් උපකාර ලැබෙනවා. මම හිතන්නේ මේ කාන්තාවෝ ඇත්තටම හරිම ශක්තිමත් කාන්තාවෝ ටිකක් අපිට ඉන්නේ. ඒගොල්ලෝ ගෙවල් වල මොන ප්‍රශ්න තිබුණත් රටේ ආර්ථිකයට දායක වෙනවා. තමන්ගේ පවුලේ දරුවන්ගේ හස්බන්ඩ්ට ලොකු ශක්තියක් වෙලා තියෙන කාන්තාවෝ පිරිසක් ඉන්නේ. මම හිතනවා ලංකාවේ හැම කාන්තාවක්ම ශක්තිමත් අම්මා කෙනෙක්. ඒ වගේම මම දැන් මේ කතාවලට සවන් දුන්නා. එතකොට මට තේරුණ විදියට හැම දෙනාම ඉතාමත් ශක්තිමත් කාන්තාවෝ හැමතැනින්ම ඉදිරියට ගියේ කාන්තාවෝ කියලා. ඒ වගේම 2022 වර්ෂයේ හොඳම ව්‍යවසායිකාවට හිමි සම්මානය මට හිමි වුණා මධ්‍යම පළාතෙන්. මට ඒ ගැන හරි සතුටුයි. ඒ වගේම මේ වගේ අවස්ථාවක් මට ලැබීම පිළිබඳව
පිළිමැදවත් මම සතුටු වෙනවා. සියලු දෙනාටම සුබ අනාගතයක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. Okay. Okay. This is Umayangani's story. About 20 years ago, Miss Umayangani was employed, but after giving a birth to a son with a disability, she decided to leave her job to take care of him. Later, she joined a parents' society for children. Can you stop? Okay. She decided to leave her job to take care of him. Later, she joined a parents' society for children with disabilities. Through this society, she was able to participate in 2 training programs, one on bag sewing and the other one on batik preparation, each lasting 10 days. After completing her training, she began a small bag sewing business. However, she struggled to find a good market or suitable place to sell her products. During one of her training sessions, she met several women development officers from the Nuwara district who began placing small during her training session, she met several women development officers from the Nuwara district who began placing small snack order for their meetings. This opportunity encouraged her to start preparation food on her own. Although she still did not have a permanent place to sell her bags, she continued to providing food items. During the COVID-19 pandemic, she faced difficulties of obtaining materials and inputs, which created many challenges. Nevertheless, with the support and guidance of the women development officers, Ms. Umayangani and three to four other women were given the chance to sell their products in a small shop constructed by the Divisional Secretariat Office. Together, these women began offering food and snacks at this location with assistance from USAID. The building was later renovated and upgraded with the modern facilities, enabling them to establish the Lady Chef Food Center. Today, 30 women work together at the center. With continuous support from the women development officers in the Nuwara district, they have learned essential business skills such as food presentation, customer service, cost calculation, and profit management. Ms. Umayangani proudly says that she is now happy and able to provide her son and daughter with a good education without any financial hardships. She also expressed her joy in being part of a supportive women's group where they celebrate cultural, religious, and family events together. Also, she said that their group of people or the women organization comprise of different ethical groups and in different socio-economic conditions. In recognition of her hard work and success, he received the Best Entrepreneurship Award in 2021 for both the Central Province and in Nuwara district. Today, some of the women in her group earn more than 1 lakh rupees per month. Ms. Umayangani extends her heartfelt gratitude to all the women development officers in the Nuwara district and wishes everyone a very happy Women's Day celebrations. That's the Umayangani story. From Hearty Hector Kobakadu Agrarian Research and Training Institute, Sri Lanka, I would like to congratulate all the women around the world who has worked tirelessly to succeed and given tremendous support to their family and the rural development within their area. So I wish all the best and congratulate very successful International Women's Day celebration that has organized by SERDAP. Thank you very much. Thank you everyone. Thank you, Sagarika Madam.
Thank you very much. Thank you, Umangi Madam also. Actually, you are a lady chef. You are providing catering service. It is very interesting. It is very inspirational also. Thank you very much, Madam.